Welcome to my channel. අපි බලමු මගේ first video එකේ අපි කොහොමද coffee facial එකක් ගෙදරින්ම හදාගන්නේ කියලා. facial කරන්න හොඳම වෙලාව හවස් වරුව. දැන් step 1 cleansing එකට අපිට මේ වගේ චූටි කෝප්පයක් නැත්නම් මොන හරි බවුල් එකක් ගන්න පුළුවන්. මේ වගේ ඒවා පැක් තියෙනවා කඩවල වල ගන්න facial kit කියලා වෙනම. ඒකට අපි 1 teaspoon coffee powder දානවා. coffee powder එක හැන්දයි. දැන් අපිට fresh milk තේ හැන්දක් දාලා ඒක හොඳට mix කරන්න තියෙන්නේ. cleanser එක දියාරු ගතියට තියෙන තරම් හොඳයි. අයි කියවනම් අපි එක cotton pad එකක් අරගෙන ටිප් කරලා අපේ මූණ cleanse කරන්න එක පාවිච්චි කරන්න වැඩි ඒක ඝනකමට තියෙන්න ඕනි කියලා එකක් නැහැ. අපි ක්ලෙන්සිං කරන්නේ අපේ මූණේ තියෙන ඔයිලි ගතිය නැත්නම් අපේ කුණු මූණේ තියෙන චුටි කුණු ඒ ටික ඔක්කොම ඉවත් කරන තමයි අපි මුලින්ම ක්ලෙන්සිං එක කරන්නේ. මම පාවිච්චි කරන්නේ අද cotton pad එකක්. දැන් ඕගොල්ලෝ මේක හොඳට මූණට ගාලා ඊට පස්සේ විනාඩි 2ක් වගේ මසාජ් එකක් කරලා ඊට පස්සේ ඔයගලට හොදන්න පුළුවන්. step 2 steam කරද්දී අපිට ගොඩක් advantages තියෙයි. blood circulation එක improve වෙනවා, black heads white heads වගේ soft වෙනවා. ඒවා soft වුණාම අපේ third step එක scrubbing අපි steam කරලා scrub කරාම අපිට හොඳ results එනවා. අපේ මූණ ගොඩක් glow කරගන්න පුළුවන් වගේ ගොඩක් benefits තියෙනවා අපි steam කරා නම්. step 3 scrubbing. ඒකට මම මේ වගේ බවුල් එකක් අරන් තියෙනවා. අපිට ඕනේ මේකට coffee powder තේ හැන්දයි. ඒකට මම සීනි තේ හැන්දකුත් දාගන්නවා. ඔයගලට sensitive skin එකක් නම් ඔයගලට පුළුවන් rice flour හාල් පිටි දාගන්න තේ හැන්දක්. මම දැන් olive oil තේ හැඳි භාගයක් දාගන්නවා. ඔයගලන්ට ඕනම oil එකක් පාවිච්චි කරගන්න පුළුවන්. almond oil, coconut oil වගේ ඕනම oil එකක්. oily skin තියෙන කට්ටිය ඕනේ නම් දාගන්න පුළුවන්, නැත්නම් ඕනෙත් නෑ. දාගන්නවා නම් බිංදු 3ක් 4ක් වගේ දාගත්තා නම් ඇති. දැන් අපි මේකට වතුර ටිකක් දාලා හොඳ ඝනකම පේස්ට් එකක් වෙනකන් මික්ස් කරගන්න ඕනේ. ඕගලන්ට දැන් මේක විනාඩි 2ක් වගේ මූණේ ගාගෙන හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. black heads white heads වගේ තියෙන කට්ටිය ඒ තැන හොඳටම ස්ක්‍රබ් කරගන්න. එතකොට ඒ ටික ඔක්කොම හොඳට රිමූව් වෙලා ක්ලියර් වෙනවා. දැන් අපි විනාඩි 2ක් හොඳට ස්ක්‍රබ් කරාට පස්සේ වෙනම විනාඩි 10ක් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට මූණ හොදගන්න පුළුවන්. අපි ස්ක්‍රබ් කරද්දී මේ විදිහට එකම විදිහට තමයි අපි ස්ක්‍රබ් කරගන්න ඕනේ. හොඳට අපි ස්ක්‍රබ් කරන්න ඕනේ. වාගේ ස්කින් එක සෙන්සිටිව් ස්කින් එකක් නම් වැඩි ෆෝස් කරන්න නැතුව ලයිට්ව අපි ස්ක්‍රබ් කරගන්න ඕනේ මේ විදිහට. step 4 massaging. ඒකට මම එකතු කරන්නේ aloe vera gel හැන්දකුයි coffee powder හැන්දකුයි. ඔයගොල්ලන්ට aloe vera gel ඕනම brand එකකින් ගන්න පුළුවන්. මං Himalaya brand එකේ aloe vera gel තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට fresh aloe vera gel තියෙනවා නම් ඒක පාවිච්චි කරගන්න පුළුවන්. දැන් coffee powder හැන්දකුත් දාලා හොඳට අපි මේක mix කරගන්න ඕනේ. aloe vera gel වෙනුවට අපිට කර්ඩ් පාවිච්චි කරන්නත් පුළුවන්, නැත්නම් යෝගට් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේක හොඳට මේ වගේ මික්ස් කරලා මූණටයි බෙල්ලටයි එහෙම ගාලා හොඳට මසාජ් කරගන්න ඕනේ. මැක්සිමම් අපි විනාඩි 5ක්වත් මසාජ් කරන්න ඕනේ. ඒ වගේම අපිට මසාජ් කරද්දී අපිට ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. අපේ blood circulation එක වැඩි වෙනවා. එතකොට මූණේ තියෙන අර රැලි වැටලා එහෙම තියෙනවා නම් wrinkles වගේ ඒවා ඔක්කොම අඩු වෙනවා. හොඳට මූණ ග්ලෝ කරගන්න පුළුවන් මේකෙන්. අපි මසාජ් කරද්දී අපි එකම පැත්තට මසාජ් කරන්න ඕනේ. එතන විනාඩි 5ක් 10ක් අතරම අපි මසාජ් කරලා වාට පුළුවන් එක් වගේ මූණ හොදන්න, නැත්නම් ටිෂු එකක් අරගෙන මූණ පිහදාලා ඊට පස්සේ අපිට පුළුවන් අපේ අනිත් ස්ටෙප් එක කරන්න. facial එකේ අන්තිම ස්ටෙප් එක face mask. දැන් අපි ඒකට කෝෆි කුඩු හැන්දකුත් දාගමු. දැන් ඒකට මම බ්ලෙන්ඩර් කරගත්තු ඕට්ස් කුඩු දාගන්නවා හැන්දක්.
ඕට්ස් නැත්තම් ඔයාලට ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කඩලා පිරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඒකට මී පැණි හැඳි භාගයක් දාගන්නවා. දැන් අපි වතුර දාගමු තේ හැඳි දෙකක් වගේ. වතුර වෙනුවට අපිට කිරි පාවිච්චි කරන්න පුළුවන්. මම වතුර තමයි දැන් මේකේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි හොඳට ඒක මික්ස් කරගන්න ඕනේ. වතුර දාද්දී අපි ටික ටික තමයි වතුර දාගන්න ඕනේ මේකේ. පේස්ට් එක වැඩි ඝනකමක් වෙන්නේ නැතුව වැඩි තියාරු ගතියක් නැතුව හරිම පදම වෙනකන් අපි ටික ටික වතුර දාලා තමයි ඒක අපි මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට පේස්ට් එක තියෙන්න ඕනේ. දැන් අපි මේක බෙල්ලටයි මුණටයි ගාලා විනාඩි 15ක් වගේ තියලා හොදන්න පුළුවන්. සතියට දවස් දෙකක් අපි නෝමල් මාස්ක් එකක් විදිහට මේක පාවිච්චි කරා නම් අපිට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. මේක ගාද්දී අනිත් ඒවා වගේ රබ් කරන්නේ නැහැ. මේක නිකන් අපි ටැප් කර එමීට මුණු මූණටයි බෙල්ලටයි ගන්න තියෙන්නේ. Step 6 ice cube treatment. මේක optional. ඕනේ නම් කරන්න පුළුවන් නැත්නම් skip කරන්නත් පුළුවන්. අපිට normal ice පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතන චුට්ටක් උණු වතුරට කොෆි හැන්දකුයි චුට්ටක් මී පැණි දාලා හොඳට කලවම් කරලා ice cube roll එකේ දාලා freeze කරලා තියෙන්නේ. ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ හොඳ results එනවා. මේ facial එක කරලා බලන්න. ඔයාලට වාගේ මුණ glow කරගන්න පුළුවන්. ඔයාගේ dark circles අඩු කරගන්න පුළුවන්. dark spots අඩු කරගන්න පුළුවන්. blood circulation එකටත් හොඳයි. ඒ වගේ සෑහෙන benefits තියෙයි මේකෙන්.